එච්.ආර්. ජෝතිපාල සහ ලතා පල්පල ගායනා කරනු ලබන මෙම ගීතය අඩංගු වන්නේ 1978 වසරේ තිරගත කරනු ලැබූ සම්මානිත මහාචාර්ය සුනිල් ආර්යරත්න අධ්‍යක්ෂණය කළ අනුපමා සිනමා නිර්මාණයේ ඔබ දන්නවාද මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්න අපේ රටේ නිලි රැජින මාල්නී ෆොන්සේකා වගේම විජය කුමාරතුංගත් ඇලරික් ප්ලෑනෙල් ප්‍රනාන්දුත් දායක වුණා කියලා. ඉතින් මහාචාර්යතුමාව සිනමාවට කැඳවාගෙන එන්න අප අතරින් සදාටම සමුගත් මාල්නී ෆොන්සේකාත් සම්බන්ධ වී තිබෙන බව ඔබ දන්නවාද? මේ වෙලාවේ මාල්නී ගැන කතාබහ කරන්න මහාචාර්ය සුනිල් ආර්යරත්නට අපි පුංචි ආරාධනාවක් කළා. මගේ සිනමාවේ ප්‍රථම නිෂ්පාදිකාව මාල්නී ෆොන්සේකා. මොකද මම අනුපමා කියන චිත්‍රකතාව චිත්‍රපටයක් බවට පත් කරන්න හදනකොට මුලින් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න අතහිත දුන්නේ 3 දෙනෙක්. ඒ තමයි විජය මාල්නී සහ ඇලරික් ලයනෙල් ප්‍රනාන්දු. මොකද අනුපමා චිත්‍රකතාව කොයිතරම් ජනප්‍රිය වෙලා තිබුණද කිව්වොත් එහෙම ඒ චිත්‍රකතාවේ හිටපු මාර්තාගේ චරිතය කරන්න මාල්නී ආසාවෙන් හිටියා. ඒ කතන්දරේ හිටපු අසිදගේ චරිතය රඟපාන්න විජය කුමාරතුංග කැමැත්තෙන් හිටියා. ඒක නිසා මම මේ චිත්‍රකතාව චිත්‍රපටයක් බවට පත් කරනකොට ඒ දෙදෙනාම ඉදිරිපත් වුණා මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න. ඒකම ඇලරික් ලයනෙල් ප්‍රනාන්දු. ඔහු මට මුල්වරට මුණ ගැහුණේ මේ අවස්ථාවේදී. මේ 3 දෙනා එකතු වෙලා නිෂ්පාදන සමාගමක් ලියාපදිංචි කළා වාසනා චිත්‍රපට කියලා. ඒ වාසනා චිත්‍රපට සමාගමෙන් තමයි අනුපමා කියන චිත්‍රපටය නිෂ්පාදනය කළේ. ඒ නිසා මගේ ලොකු ගෞරවයක් සහ කෘතවේදීත්වයක් තිබෙනවා මාලනීට. එකම දේ මම මාල්නීව විජයව දන්නේ සිනමාවේදී පමණක් නෙවෙයි. මම මාල්නීව මුලින්ම දන්නේ වේදිකාවේදී. මාලිනී සාමාන්‍ය වේදිකා නිලියක් බවට පත්වෙලා ඉන්න කාලේ එරබුතුමල් පොට්ටු පිපිලා කියන වේදිකා නාට්‍යයේ රඟපෑවා. ඒ නාට්‍ය රචනා කරලා අධ්‍යක්ෂණය සිදු කළේ එස් කරුණාරත්න කියන නාට්‍යවේදියා. ඒ නාට්‍යයේ වේදිකා පරිපාලනය කළේ මම. ඒ තමයි මගේ මුල්ම හඳුනා ගැනීම. එතකොට විජේ සිනමාවට එන්න කලින් ප්‍රේමසිරි කේමදාසගේ සිතිජය කියන ඔපෙරා එකේ රඟපෑවා. එතකොට සිතිජයට මම මගේ සහෝදරයා වන තිලකරත්න කුරුවිට බණ්ඩාර එක සින්දු ලිව්වා. මම අනුපමා චිත්‍රපටයේ මේ දෙදෙනා සම්බන්ධ කරගන්නකොට මම ඊට කලින් දැන හැඳුනුම්කම් තිබුණා. මාල්නී මගේ චිත්‍රපට ගණනාවක රඟපෑවා. ඒ කියන්නේ අනුපමා බඹර ගීතයේ උත්පලවන්න ආදී චිත්‍රපට ගණනාවක රඟපෑවා. ඇත්තටම මාල්නී වගේ ශිල්පිනියක් රටකට පහළ වෙන්නේ ඊටම කලාතුරකින්. මම හිතන්නේ අවුරුදු 100 ගණනකට එක්කෙනයි. අපි මහා වාසනාවන්තයෝ මාල්නී ෆොන්සේකා වගේ නිලියක් පහළ වෙච්ච කාලයක ජීවත් වීම ගැන. මොකද අපි ඇයගේ රංගන ප්‍රතිභාව දැක ගන්න පුළුවන් වෙච්ච අය. දැන් කාටද පුළුවන් විශිෂ්ටත්වයක් ජනප්‍රියත්වයක් එකසේ පවත්වාගෙන යන්න. එතකොට මාල්නී ෆොන්සේකා කියන්නේ Tamanගේ විශිෂ්ටත්වයක් ජනප්‍රියත්වයක් එකසේ පවත්වාගෙන ගිය නිලියක්. එක පැත්තකින් නිධානය වගේ චිත්‍රපටයක රඟපාන අතරේ අනික් පැත්තෙන් කවුද රජා වගේ චිත්‍රපටයකත් රඟපානවා. ඒ චිත්‍රපටයක් ජනප්‍රිය වෙනවා. නිධානෙන් ඇය සම්මානනීය නිලියක් බවට පත්වෙනවා. ඇයගේ සමස්ත ජීවිතය ගතොත් මේ ප්‍රධාන ධාරාවන් දෙකේ චිත්‍රපටවල ඇය රඟපෑ හැටි දකින්න පුළුවන්. ඇය රඟපෑ ජනප්‍රිය ධාරාවේ චිත්‍රපට සියල්ලම වාණිජමය වශයෙන් සාර්ථක වුණා. ඒ වගේම ඇය රඟපෑ විශිෂ්ට ගණයේ චිත්‍රපටවල ඇය අතිශය දක්ෂ රංගන කෞශලයක් නිරූපණය කළා. එනිසා මම හිතන්නේ අපට එබඳු නිලියක් නැවත හමු වන්නේ නැහැ. නීලි රැජින කියන නම කවුරුත් කතා කරලා අඬගහලා දුන්නේ නැහැ. මේක ඇයට සමාජය විසින් ප්‍රදානය කරපු ගෞරව නාමයක්. දැන් ගාමිණී ෆොන්සේකාට සිනමා සක්විති කියන නම කවුරුත් අඬගහලා දුන්නේ නැහැ. ඒක සමාජය විසින් ඔහුට ප්‍රදානය කළා. නීල් රැජින කියන නම කාටවත් බලහත්කාරයෙන් ගන්න බෑ. කාටවත් දෙන්නත් බෑ. මේක සමාජය විසින් ප්‍රදානය කරන එකක්. ඒක නිසා අපිට සදාකල් නිරි රැජින වුණා. අපිට හිතාගන්න බැහැ තවත් කී කාලයකට. මම හිතන්නේ අපේ ජීවිත කාලෙට නම් නිල් රැජිනක් නැවත පහළ වෙන්නේ නැහැ. ඒ නිල් රැජින ජීවත් වෙන්න කාලේ අපිට ජීවත් වෙන්න ලැබුණා. ඇගේ විශිෂ්ට සහ ජනප්‍රිය කියන ශානර දෙකේම චිත්‍රපට අපට රස විඳින්න ලැබුණා. ඒ නිසා අපි වාසනාවන්තයින්. ඒ ධාරා දෙකේම චිත්‍රපට රස විඳින ලැබීම සම්බන්ධයෙන් ඒ වගේම අපි සතුටු වෙන්න ඕනේ අධ්‍යාපනික පැත්තෙන් ඇයට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පිරිනැමුවා. ඒක ඇගේ රංගන කුසලතාවයට ලැබෙන්න පුළුවන් උපරිම ගෞරවය තමයි ඒ ලැබුණේ. ඒ ගැනත් අපිට සතුටු වෙන්න පුළුවන්.
ඇය ඇත්ත වශයෙන්ම ජීවිතයේ දුක් විඳ දෙයක් ඇයට නැහැ. ඇය ජීවිත කාලය තුලදී ලබන්න පුළුවන් සියලු ගෞරව සම්මාන වලින් පිදුම් ලබපු කාන්තාවක්. අනුපමා කරන කාලේ විජේ මාලිනී අතරේ යම් යම් නොහොද නෝකඩු ඇති වෙලා තියෙන කාලේ චිත්‍රපට රූගත කරන්න සෑහෙන කාලයක් ගියා. එක්තරා කාලයකදී ඒ දෙදෙනා අතර නොහොද නෝකඩු ඇති වෙලා තිබුණා. එතකොට ඒ නොහොද නෝකඩු ඇති වෙලා තිබුණත් අපිට සිද්ධ වුණා චිත්‍රපටයේ අවසාන රූපරාමුව මාර්තා කියන අසිතගේ මව අසිතට පිහියෙන් ඇනලා අසිතව මරා දමනවා. ඇගේ උකුල උඩ නිදාගෙන ඉන්නේ අසිත. ඒ රූගත කිරීම කරන කාලේ මේ දෙදෙනා අතරේ තදබල විරසකයක් තිබුණා. අපි රූගත කිරීම කළේ කල්පිටියේ. ඇලරි ක්ලෑනර් ප්‍රනාන්දු මේ දෙදෙනා නවත්තලා තිබුණේ තැන් දෙකක. එකිනෙකා මුහුණ බලන්නවත් නැති මොහොතක පවා අසිතව උකුල උඩ තියාගෙන අසිතගේ මව පිහියෙන් ඇනලා ඌව මරා දමන දර්ශනයක් රූගත කිරීම සිදු කළා. මට ඒක අමතක නොවන අවස්ථාවක්. කොහොම වෙතත් ඇයගේ වියෝව අප හදිවෙතින්ම හඬා වැළපෙන අවස්ථාවක්.